ලංකාවේ තම විශේෂ ඛේදනීය සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි වැලිකම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා කාර්යාලය තුල ඔහුගේ නිල කාර්යාලය තුල ඔහුගේ නිල ආසනය මතම විත්තබා ඝාතනය කරනු ලැබුවා. මේක ඇත්තටම මේ ලංකාවේ මෙවැනි දේශපාලන ඝාතන විශාල ප්‍රමාණයක් සිද්ධ වෙලා තියෙනවා ඉතිහාසයේ. ජනාධිපතිවරයෙක් ඒ වගේම අග්‍රාමාත්‍යවරයෙක් අතුළු විශාල පිරිසක් පක්ෂ නායකවරයෙක් ඒ වගේම ප්‍රබල කැබිනට් අමාත්‍යවරු මේ ගිහිල්ලා තියෙනවා. ඉතින් දේශපාලන ඝාතන ලංකාවට තරම් විශේෂ සිදුවීම් නොවුනට මේ ඝාතනය සිද්ධ වීමත් එක්ක මට පොඩි විශේෂ කාරණයක් කියන්න හිතුණා. ඒ තමයි පළවෙනි වතාවට මම හිතන්නේ මේ ඝාතනය සිදු වුණු ගමන්ම මේ ආනන්ද විජේපාල මහජන ආරක්ෂක අමාත්‍යතුමා විශේෂ ප්‍රකාශයක් කරා පාර්ලිමේන්තුවට ගිහිල්ලා. දැන් මේකෙදී ඇත්තටම එතුමා ගෙනහැර දැක්වූ කරුණු දිහා බැලුවහම ඒ දේවල් මූලික මිනිස් අයිතිවාසිකම් කියන දේවල් වලට පටහැනිව තමයි මේ ප්‍රකාශයේ අහන් ඉන්නකොට තේරෙන්නේ. කියන්නේ වක්‍රව මේ මරණය සාධාරණීකරණීය කරා දූ කියන හැඟීම තමයි මට නම් ඇති වුනේ. ඇත්තටම එහෙම කරන එක හරිද? ඒ කියන්නේ කැබිනට් අමාත්‍යවරයෙක් වගකීම් යුතු අමාත්‍ය ධූරයක් දරන අනිත් ඔහුගේ විෂය ඔහු ගිහිල්ලා කියනවා මේ පුජ්‍යලයාට නඩු 6ක් තිබෙනවාය. ඔහු අපරාධ කල්ලි වලට සම්බන්ධය, ඔහු ඩ්‍රග් ඩීල්ස් වලට සම්බන්ධයි කියලා වගේ කරුණු. කියලා මේ ඒ තරම් ගතයුතු කාරණයක් නෙවෙයි. මේක මේ වුන් අතර ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා තමයි සමාජයට කියන්නේ. ඔහු එය අර සාධාරණීකරණය කිරීමක් වගේ දෙයකට තමයි ලක් කරන්නේ. දැන් ඇත්තටම මූලික මිනිස් අයිතිවාසිකම් වල තියෙන මූලිකම දේ තමයි කෙනෙකුට ජීවත් වීමට ඇති අයිතිය. මූලික මිනිස් අයිතිවාසිකම් වල මුලින්ම කියන්නේ කෙනෙකුට ජීවත් වීමට ඇති අයිතිය. එතකොට ඒකෙදී අපරාධකාරී එහෙම නැත්නම් සාමාන්‍ය පුරවැසියෙක් දේශපාලන නායකයෙක්ද කියන එක අදාළ නැහැ. හැමෝටම තියෙනවා ජීවත් වීමේ අයිතියක්. ඒ ජීවත් වීමේ අයිතිය අපි ශිෂ්ට සම්පන්න සිවිලයිස් සමාජයක් සහිත රටක් විදිහට අපි මේක පිළි අරන් තියෙනවා. අපි මේ ප්‍රඥප්තින් වලට වෙන්නේ කි. එහෙම නැත්නම් එක්සත් ජාතීන් සමග ඒ ට්‍රීටිස් වලට අපි අත්සන් කරලා තියෙනවා. දැන් එහෙම අත්සන් කරපු රටක් මේ මරණය පාර්ලිමේන්තුවේ සාධාරණීකරණය කරනකොට අපිට දැනට තියෙන ප්‍රශ්න ඔය ජාත්‍යන්තර මානව හිමිකම් වගේ දේවල් වලට කොහොමද මේක බලපාන්නේ නේද? එතකොට මොකද්ද රටක් කියන්නේ? නූතන රාජ්‍ය බිහි වෙන්නෙම මේ වගේ මිනිසුන්ගේ ආරක්ෂාව. ඒ කියන්නේ ඉන්සිකියුරිටි කියන ප්‍රශ්නය මුල් කරගෙනනේ. කියන්නේ මුලින් සමාජය එහෙම රාජ්‍ය කියන සංකල්පේ තියෙන කලින් තිබ්බේ අර ට්‍රයිබ් එහෙම නැත්නම් ගෝත්‍ර වගේ ඒගොල්ලෝ ගහමරා ගන්නවා එක කල්ලි කණ්ඩායම් වගේ තිබිලා ඒවා ඒ නිසා තමයි ඒවා පාලනය කරගන්න සමාජය වඩා යහපත් කරගන්න තමයි මේ රාජ්‍ය කියන සංකල්පය බීරලා ඒකේ මූලිකම දේ වෙන්නේ ආරක්ෂාව. ඒ කියන්නේ පිටස්තරින් එන මේ ආරක්ෂාවන් සහ ඒ ඇතුළත ඇති වෙන වුන් අතර ඇති වෙන ගැටලු නිරාකර ගන්න තමයි මේ දේවල් බිහි වෙලා තියෙන්නේ. එතකොට අපරාධකාරයෙකුට ඒ අයිතිය නැද්ද? ජීවත් වීමේ අයිතිය නැද්ද? ඔහු අපරාධකාරයෙක් නම් අපි ශිෂ්ට සම්පන්න රටක් විදිහට අපරාධකාරයෙක්ට සලකන්න අපිට නීති ක්‍රියාත්මක කරන ආයතන පද්ධතියක් තියෙනවා.
ඒ හරහා ඒක කරන්නේ නැතුව කවුරු හරි ඔහුව ඝාතනය කරාම අපි ගිහිල්ලා කියනවා නම් මෙහිමයි ඔහු ඝාතනය කිරීම චරන් සැලකිය යුතු දෙයක් නෙවෙයි. මොකද ඔහු අපරාධකාරයෙක්. ඒ නිසා ඒකට කමක් නැහැ කියලා මොකද්ද අපි මේ අස්සම් කරපු ට්‍රීටිස් අපිට ප්‍රඥප්තියින් වලින් ඇති වැදගත්කම. අපි ලෝකයේ කොහෙද ස්ථානගත වෙන්නේ? එහෙම නැත්නම් අපි ආගමිකව අපි බෞද්ධ සංස්කෘතියෙන් ගොඩනැගිච්ච ජාතියක් විදිහට අපිට තියෙනවා නේද? අපි කියනනේ අපි හතුරෙක්වත් නැත්නම් අපිට අපි මරන්න කෙනෙක්වත් මරන්නේ නැහැ කියන එකනේ අපි කියන්නේ අර අපි කියන්නේ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ කියලා නැහි වේරාණි කියලානේ අපි පටන් ගන්න නේද? අපි සතුරෙකුටවත් අපේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ අපි වෙන කිසිම කෙනෙක්ට කිසිම හානියක් කරන්න හොඳ නැහැ කියන එකනේ අපි මූලික අපේ ආගමේ මූලිකමදී. එතකොට දැන් මේක ඇත්තටම නීත්‍යානුකූලව කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම මූලිකම ඕනම කෙනෙක්ට ජීවත් වීමට තියෙන අයිතිය. ඒක ඉන්හෙරිටන්ස් රයිට් එකක් විදිහට තමයි පිළිගන්නේ නේද? කියන්නේ ඌ වරදක් කරලා තියෙනවා නම් ඒකට රටේ ඒ සම්බන්ධ law enforcement institution කියලා ඒවල හරහා ඒගොල්ලන්ට පුළුවන් ඒවා ඒවට විරුද්ධව කටයුතු කරන්න. එහෙම නැතුව ඔහු තකහණියක් ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවට ගිහින් මගේ ප්‍රකාශයක් කිරීම මම දන්නේ කොච්චර දුරට පරිණත දේශපාලනයක්ද කියලා මම දන්නේ මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම අපි ඉතිහාසය අරන් බලුවොත් ලංකාවේ මම මුලින් කිව්වා වගේ අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මැතිතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එතනින් ගියාම ලලිත් ඇතුළත් මුදලි ගාමී දිසානායක මේ හැමෝම දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදෙනකොටම ඝාතනය වුණේ. බණ්ඩාරනායක මැතිතුමා නම් ගෙදරට ගිහිල්ලා ඝාතනය කරා ඒ සිටින් ප්‍රයිම් මිනිස්ටර් වැඩ කරනකොටම. එතකොට දැන් මේවා අර දේශපාලන ඝාතන සිද්ධ වෙනවා හැමතැනකම හැම රටකම ඕනම දියුණු සමාජයක වුණත් ඒක සිද්ධ වෙනවා. ඒකට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ රජය බලයට පත් වෙන කලින් සමහර අමාත්‍යවරු අපිට මේ ජනතාවට නැති කිසිම ආරක්ෂාවක් ඕනේ නැහැ. අපිට ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් ඕනේ නැහැ. එහෙම නැහැ. මේ බලය සහ මුදල් සම්බන්ධ කටයුතු වලදී අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. අපි කියන්නේ නැහැ මේ එහෙම නොවෙන මේ කියන්නේ 100ක් එහෙම නැති රටවල් තියෙනවා කියලා. ඉතින් දැන් මේ මෙතෙන්දී ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නය මේ ආනන්ද විජේපාල අමාත්‍යතුමා මෙච්චර කඩිමුඩියේ මේ ප්‍රකාශය කිරීම තුලින් සිද්ධ වෙන දැන් අද වෙනකොට ලෝකයේ හුඟක් බොහෝ රටවල් අඩුම තරමේ මරණ දඬුවමවත් කැපිටල් පනිෂ්මන්ට් කියන එක මේ වත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. සමහර රටවල් තාමත් ක්‍රියාත්මක කරනවා. නමුත් තාමත්ම සෑහෙන ස්වාබැලීමකින් පස්සේ නඩු සම්බන්ධ කටයුතුකින් පස්සේ තමයි උන් එක කරන්නේ. ඉතින් දැන් මට නම් හිතා ගන්න බෑ මේ දේශපාලන මේ අමාත්‍යවරු වගකීමින් තොරව මේ වගේ දේවල් මෙහෙම ගිහිල්ලා කිව්වහම ඊවල ඇතිවෙන බාහිර ගැටලු ඒවා සෑහෙන දුරකට ජනාධිපතිතුමාට විසඳ ගන්න වෙනවා. ඉතින් මම හරියටම දන්නේ නැහැ මේ පුජ්‍යලයා. නමුත් ඒක ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක්. මහජන නියුත්තේ ඔගේ යට ගියාම මම දන්නේ නැහැ. ඉතින් මේක සම්බන්ධයෙන් මට තිබ්බ ප්‍රශ්න තමයි මේ ගිහිල්ලා කියනකොට මේ හියුමන් රයිට්ස් වලට අපි තියෙන මූලික දේවල්වත් අපි මේ අගය කරන්නේ නැද්ද කියන හැඟීම තමයි මට ආවේ. ඉතින් මම කැමති මේක අහන කවුරු ඉන්නනම් ඔයාලගේ කමෙන්ට්ස් මේකේ දානවට. එහෙම කමෙන්ට්ස් දැම්මොත් අපිට හිතන්න පුළුවන් මම කියන දේ හරිද වැරදිද කියලා. ස්තුතියි. නැවත හමු.